මම ඔලිම්පික් මෙඩලිස්ට් කෙනෙක් වෙලා ඉන්න ඕනේ තව අවුරුදු 5කින් අනිවාර්යෙන්ම. මම කාලයක් බොක්සිං නවත්තලා තිබ්බා. මගේ අතින් කීපින් ග්ලව්ස් දෙක අමතක වෙලා මම ග්‍රවුන්ඩ් එකේ දාලා ගිහිල්ලා ඊට පහුවෙන්ද එද්දී ග්ලව්ස් දෙක බල්ලෙක් කාලා තිබ්බා. ඉතින් මට ස්තුතියි කියන්න දුන්නේ නැහැ නේ මෙයා. මගේ ක්‍රිකට් කෝච් මට බැට් එකෙන් පොඩි පාරවල් දෙක තුනක් දෙද්දී හරි ඒ ෆයිට් එකත් මම වින් කරලා ගෝල් මෙඩල් එක මම ගන්නවා. හැම චැම්පියන් කෙනෙක් පිටිපස්සෙම අපි දන්නේ නැති කතාවක් තියෙනවා. හැම චැම්පියන් කෙනෙක්ම පෝඩියම් එකට නගින්න කලින් කරපු ලොකු ෆයිට් එකක් තියෙනවා. ඒ ෆයිට් එක ඇතුලේ sacrifices, strategies, discipline, early morning practice sessions මේ හැම දෙයක්ම තියෙනවා. අපි අද මේ හැම දෙයක් ගැනම කතා කරන්න ලෑස්ති. අපේ කතානායකයා චැම්පියන් කෙනෙක්, දක්ෂයෙක්. world ranking වල number 16. ඊට පස්සේ ලේටන් කප් බෙස්ට් බොක්සර් ඒ වගේම නැෂනල් චැම්පියන් කෙනෙක්. මේ චරිතය මේ තරුව ගැන කතා කරද්දී අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකාවේ නම ශ්‍රී ලංකන් ජර්සි එක ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට්ස් වලට අරගෙන ගිය තරුවක් ඔහු. ඒ වගේම රටේ බොක්සිං වෙනුවෙන් රටේ බොක්සර්ස්ලා වෙනුවෙන් රටේ ෆයිටර්ස්ලා වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් තරුවක් වේවි ඔහු. ඔහු තමයි රවිදු ජයනාත් කුමාර. කොහොමද මල්ලි? හොඳින් ඉන්නවයි. මල්ලි මට කියන්න රවිදු කියන්නේ කොහොම කෙනෙක්ද? මම ඇවිල්ලා සරල තරුණයෙක්. සරල සිම්පල් තරුණයෙක්. ඔව්. ඉස්කෝලේ යන කාලේ මොන වගේ චරිතයක්ද රවිදු කියලා කියන්නේ? ඉස්කෝලේ යන කාලේ දඟ මල්ලක්. කියන්නේ ඉස්කෝලේ යන කාලේ හරි දඩබ්බර චරිතයක්. ඔව්. සාමාන්‍ය මේ ස්පෝර්ට්ස් එකක් වලට කැමති වෙනවා ස්පෝර්ට්ස් වලට. ඔව්. බොක්සිං වලට විතරද කැමැත්තක් තිබ්බේ නැත්නම් තවත් ස්පෝර්ට්ස් තිබුණාද? ඔව් ඒ තව ස්පෝර්ට් තිබ්බා. මොනවද ඒ ස්පෝර්ට්ස්? ක්‍රිකට්, ෆුට්බෝල්, වොලිබෝල්. ඒව තමයි ඔයා කැමති අනෙක් ස්පෝර්ට්ස්. ඔව්. ඇයි ඒ ස්පෝර්ට්ස් වලට වඩා බොක්සිං වලට වැඩිපුර කැමති වුණේ? ඇයි බොක්සිං පටන් ගත්තේ? බොක්සිං වලට වැඩිපුර කැමති වුණේ කියන්නේ අයියේ බොක්සිං වලට මාව මගේ කෝච් ගෙනාවා. ඒ කියන්නේ මම කලින් ක්‍රිකට් ප්ලේ කර ඉඳී දවසක් මගේ අතින් පොඩි මිස්ටේක් එකක් වෙලා මගේ ක්‍රිකට් කෝච් මට බැට් එකෙන් පොඩි පාරවල් දෙක තුනක් දෙද්දී අපේ බොක්සිං කෝච් ඒක දැකලා ඉවරලා මාව බොක්සිං වලට අරන් ගියා. ඒ කියන්නේ ක්‍රිකට් වලින් වෙච්ච රිජෙක්ෂන් එක තමයි ඔයා බොක්සිං වලට එන්න හේතුව. රිජෙක්ෂන් එක කියන්නේ ඒක මගේ අතින් වෙච්ච පොඩි මිස්ටේක් එකක්. මම කීපර් ඉඳී මගේ අතින් කීපින් ග්ලව්ස් දෙක අමතක වෙලා මම ග්‍රවුන්ඩ් එකේ දාලා ගිහිල්ලා ඊට පහුවෙන්ද එද්දී ග්ලව්ස් දෙක බල්ලෙක් කාලා තිබ්බා. ඒකින්ද මට පොඩි පනිෂ්මන්ට් එකක් හම්බුණා. ඒක මාර පනිෂ්මන්ට් එකක් ඒකට කියනවා නේද? සාමාන්‍යයෙන් මල්ලි මේ බොක්සිං වගේ කියවුවාම ටිකක් ගහගන්න ස්පෝර්ට් එකක්. ඔව්. ඔයාට ගෙදරින් ඔය ස්පෝර්ට් එක පටන් ගන්න සපෝට් කරාද? ඒ කියන්නේ මොකද මේ ක්‍රීඩාවේ මේ බොක්සිං කියන ස්පෝර්ට් එකේ රිස්ක් එකක් අවදානමක් තියෙනවා. වැරදි පාරක් වැටුනොත් මුළු ජීවිත කාලෙම එකතන ඉන්නත් පුළුවන්. ඔව්. ඉතින් ඒ නිසා ගෙදරින් මොන වගේ ඇටිටියුඩ් එකක්ද තිබ්බේ ඔයා බොක්සිං පටන් ගන්නවා කියලා කියපුවාම? ගෙදරින් ඇත්තටම කැමති වුණේ නෑ අයියේ බොක්සිං ප්ලේ කරනවට මුලින්ම. පස්සේ කොහොම හරි මම කැමති කරවගත්තා. ගැටලුවක් වුණේ නෑ ඊට පස්සේ. ඒත් ඒගොල්ලෝ බයයි ඉතින් මම ප්ලේ කරනවට. අදටත් ගෙදරින් බයයි කියන්නේ. පළවෙනි දවසේ ජිම් එකට ගිය වෙලාව මතකද ඔයාට? ඔව්. 2014 අගෝස්තු මාසේ 5 වෙනිදා දවල් 2ට විතර. බොක්සිං කියන්නේ ලේසි ස්පෝර්ට් එකක් නෙවෙයි. ඇයි ඉතින් මේක තෝරගත්තේ? ඒ දවස්වල මුරණ්ඩු කමත් එක්ක හිතුවා ඒක තෝරගන්න ඕනේ කියලා. ඔව්. අපි කියමු වගේ මුල්ම කෝච් කෙනෙක් බොක්සිං වලදී. මම බොක්සිං ගියේ විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයේ. මගේ මුල්ම කෝච් තමයි අමිල අරවින්ද තිසේරා. ඒක තමයි කතාව. ඔව්. කෝච් ඔයාගේ ජීවිතේ වෙනස් කරපු දෙයක් කිම් බොක්සිං ජීවිතය තුළ වෙනස් කරපු දෙයක්. ඒ දවස්වල හැමදේම ඉතින් අපිට තාත්තා කෙනෙක් වගේ කියලා දෙන්න ඉඳී එයා මාව මුළු ලංකාවෙන් පළවෙනියා කරලා තියෙනවා එයා. එකපාරක් නෙමෙයි 3 පාරක්. ඒ වගේ දේවල් ගොඩක් කරලා දීලා තියෙනවා. ඔව් ලොකු වෙනසක් කරලා තියෙනවා ජීවිතයට. මුල්ම කම්පිටිෂන් එක මතකද ඔයාට? ඔයා ෆේස් කරපු. ඔව්. කවද්ද කොහොමද ඒක ෆේස් කරේ? මුල්ම කම්පිටිෂන් එක TB ජයා. මම ඒ ගෝල්ඩ් මෙඩල් එක ගන්නවා. ඒක තිබ්බේ නුවර පිළිමතලාව ඉස්කෝලේ 2016 පිළිමතලාව ඉස්කෝලේ. 2016 TB ජයා ටූර්නමන්ට් එකෙන් තමයි ඔයා බොක්සිං පටන් ගන්නෙ. තරඟ අවලියට එන්නේ එතනින්. කොහොමද ඒ තරඟාවලිය ගියේ? ඒකයි ඇත්තටම ගොඩක් අමාරු වුණා. ඒ කියන්නේ බර අඩු කරලා මගේ weight එක මම 33 35 ගෙව්වේ. weight category එක. එතකොට මගේ body weight එක තිබ්බා 37ක් විතර. කිලෝ දෙකක් අඩු කරලා හරි අමාරුවෙන් තමයි ඉතින් weight එකට ඇවිල්ලි ඉවරලා මට තිබ්බ fight
3ක්. පළවෙනිම තරගේ මතකද? ඔව් පළවෙනි තරඟේ තමයි ඒක. තරඟාවලියේ පළවෙනි තරගේ. ඒකේ මට මුලින්ම හම්බුනේ දීරානන්දේ ෆයිටර් කෙනෙක්. මම කොහොම හරි සෙකන්ඩ් රවුන්ඩ් ෆයිට් එක නවත්තනවා. ඊට පස්සේ මට ආයෙ හම්බුනේ පිළිමතලාවෙක් කෙනෙක්. ඒ ෆයිට් එකත් මම වින් කරනවා. ෆයිනල් එක මට හම්බුනේ කොළඹ රොයල් ෆයිට් එකක් තිබ්බේ. රොයල්ස් කෙනෙක් තමයි හම්බෙන්නේ. ඒ ෆයිට් එකත් මම වින් කරලා ගෝල්ඩ් මෙඩල් එක මම ගන්නවා. පළවෙනි තරඟාවලියෙම ඔබ ගෝල්ඩ් මෙඩලිස්ට් කෙනෙක් විදියට එළියට එනවා. හරි. ඔයාලට පළවෙනි ඩිෆීට් එක මතකද? පළවෙනි පරදුන වෙලා. ඔව්. කවද්ද? ඒ ජූනියර් නැෂනල් 2017 මම හිතන්නේ මට මතක නැහැ එච්චර. ඒත් නෝර ෆයිටර් කෙනෙක්ට මම පෙරදුනේ. ඒකේ මම සිල්වර් මෙඩලිස්ට් ෆයිනල් ලෙවල් මම පරාද වුණා. ඔව්. ඒ ඩිෆීට් එකෙන් ඒ පරාජයෙන් ඔයා මොනවද ඉගෙන ගත්ත ඔයාගේ කරියරයකට? මම තවත් ශක්තිමත් මිනිස්සෙක් වුණා ඒ පරාජයෙන්. ඒ කියන්නේ ආයෙ මම කවදාවත් පරදින්නේ නැහැ කියලා හිතාගත්තා. හොඳ ට්‍රේන් කරා. එතනින් ඔයාට සෑහෙන ලොකු මොටිවේෂන් එකක් හම්බුනේ. බොක්සිං කරියර් එක ඇතුලේ මේක අතහරින්න හිතුණු දවස් තියෙනවද? මේක ඇති දැන් කියලා එහෙම හිතුණු දවස් ඔයාට තියෙනවද? ඔව් සෑහෙන තියෙනවා. මේක නිකන් මිනිස්සුන්ට මේක කරන්න අමාරු දෙයක්. ඒ කියන්නේ ගොඩක් කැපකිරීම කරන්න ඕනේ, සටන් කරන්න ඕනේ, ගහ ගන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා. ලොකු කමිට්මන්ට් එකක් මේ වැඩේ වෙනුවෙන් දෙන්න ඕනේ අනිවාර්යෙන්. නැෂනල් චැම්පියන්ෂිප්ස් වලට මුලින්ම ක්වොලිෆයි වෙච්ච දවස මතකද ඔයාට? ඔව්. අපි මතක් කරමු මේ මතකය. මම කාලයක් බොක්සිං නවත්තලා තිබ්බා. ඊට පස්සේ මම ආයේ ස්ටාර්ට් කරා. ඒ කාලේ මේ ළඟදී තමයි මම ඊට පස්සේ ආයෙමත් පටන් ගත්තේ 2024 2024 පළවෙනි මීට් එක මගේ නොවිසස් මීට් එකේ මම ගෝල්ඩ් මෙඩල් එක ගන්නවා. ඊට පස්සේ මම ක්වොලිෆයි වෙනවා ඉන්ටර්මීඩියට් ප්ලේ කරන්න. ඒකෙත් මම ගෝල්ඩ් මෙඩල් එක අරගෙන බෙස්ට් බොක්සර් වෙනවා. ඒකෙන් තමයි මම නැෂනල් වලට ක්වොලිෆයි වෙන්නේ. අර කාලයක් බොක්සිං නැවැත්තුවා කිව්වේ ඇයි නවත්තන්න හේතුව මෙච්චර ආසාවෙන් ආදරෙන් කරපු ස්පෝර්ට් එක? ඒක පර්සනල් හේතුවක් කියන තමයි ඒක නවතුනේ. නැෂනල් චැම්පියන් කෙනෙක් වීම දක්වා ගිය ගමන ලේසි නැහැ. ඒ ගමන ගැන චුට්ටක් කතා කරමු. ඒ ඇත්තටම අමාරුයි. ඒ කියන්නේ ගොඩක් ප්‍රශ්න තිබ්බා ඒ දවස්වල. උදෙන්ම නැගිටලා 5 කිලෝමීටර් දෙයක් විතර පාරට ඇවිදගෙන බස් එකේ නැගලා දීපාන්දර 6 වෙනි ඉස්කෝලේ ට්‍රේනින් වලට ඉන්න ඕනේ. ට්‍රේනින් කරලා ගෙදර ගිහිල්ලා හවස ආයි ට්‍රේනින් වලට එන්න ඕනේ. ඒ වගේ ගොඩක් කැපකිරීමක් කරලා තමයි මේ චැම්පියන්ෂිප් එක ගත්තේ. ඔව්. ලේටන් කප් බෙස්ට් බොක්සර් අවෝඩ් එක අතට හම්බෙච්ච වෙලාවේ මොකද දැනුනේ? මොකක්ද හිතුනේ ඔයාට? ඇත්තට මේක ගියා ගන්න බැරි සතුටක්. මොකද මම අර ස්ටොප් කරලා ස්ටාර්ට් කරලා ඉවරලා ලුක් කම්බැක් එකක් ඉස්සරහට යන්නේ. ලොකු කම්බැක් එකක් ඉස්සරහට ආවා. ඒකෙන් මට ගොඩක් සතුටු හිතුණා. මොකද මම ඒකේ ඒ දවස්වල ඉන්දියා චැම්ප්ස්ලා දෙන්නෙක් පරාද කරලා තමයි මම ඒක ඉන්න තවත් සතුට වැඩි වුණා. ඔගේ කරියර් එකේ බිග්ගස්ම වින් එක මොකද්ද? හිතට දැනුණුම වින් එක මේක දින්නා නියමයි කියලා. ඒ 2026 ලෝක බොක්සිං ශූරතාවලියේ මම චයිනා ෆයිට් එකක් වින් කරනවා. චයිනා කෙනෙක්ට මම හොඳ ෆයිට් එකක් දීලා ඒක මම වින් කරනවා. ඒක තමයි අමතක නොවන මතකය. සාමාන්‍යයෙන් ඔය අමතක නොවනම ෆයිට් එක තියෙනවානේ. අපි චුට්ටක් ඔය ගැන කතා කරමු. කොහොමද ඒ වෙලාවේ තිබ්බ හැඟීම ලංකාවෙන් පිට ඉන්නේ? කොහොමද ඔයාට මේ මොහොත දැනුනේ ඇත්තටම? ප්‍රෙෂර් එකක් තිබ්බද ලොකු? ඔව් සාමාන්‍යයෙන් ෆයිට් එකට යන්න කලින් පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා ඕනම මිනිස්සෙට. ඒත් ඒක බැලන්ස් කරගෙන ඒ රිංග් එක උඩට නැග්ගට පස්සේ ආයේ ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා ඒක කරනවා. ඔව් ඒක කරනවා. ඔව් සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය තරඟයකයි ෆයිනල් එකයි කියන්නේ වෙනස්නේ. ෆයිනල් එකකට යන්න රිංග් එකට නගින්න කලින් තියෙන ප්‍රෙෂර් එක මොන වගේ එකක්ද? අපි දැකලා තියෙනවා තරඟ. නමුත් අපි දන්නේ නැහැ ඔයගොල්ලෝ මොහොමද දෙන ඉනර් ස්ට්‍රගල් එක මොන වගේද කියලා. ඒ ප්‍රෙෂර් එක මොන වගේද? ඒක කියන්න තේරෙන්නේ නැහැ ඇත්තටම. ඒක ඒවලට විතරක් කියන දෙයක්. ඒක වචන වලින් පිට කරන්න තේරෙන්නේ. ඔයා ප්ලේ කරනකොට මම දැකලා තියෙනවා වගේ කෝච් කෝණ එකේ ඉන්නවා. කෝච් කෝණ එකේ ඉන්න එක ඒක මොන වගේ කන්ෆිඩන්ස් එකක්ද ඔයාට පර්සනලි? කෝච් ගැන මතක් කරාම ඇත්තටම මම ස්කූල් බොක්සිං එකට පස්සේ මම ආයේ බොක්සිං පටන් ගන්නේ වෙන කෝච් කෙනෙක් ගාවින්. ඒ තමයි නික්සන් සජීව දසනායක කියන්නේ. එයා හින්දා තමයි දැන් මං අද මෙතන ඉඳගෙන ඉන්නේ. එයා හින්දා තමයි. එයා රින්ග් එක මගේ කෝණ එකේ ඉන්නවා කියන අතරම ලොකු හයියක් මට මාර හයියක් ඒක. මෙඩල් එකක් එක්ක ඔයාගේ බොක්සිං කරියරයකට ලැබෙන ඉම්පැක්ට් එක මොන වගේද? ඒ කියන්නේ ඒක මොන විදිහටද ඔයාලට බලපාන්නේ මෙඩල් එකක් හම්බෙනවා කියන එක? කියන්නේ ඉතින් ලොකු දෙයක්. ඒ කියන්නේ ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න තමයි මං ලංකාවේ ගොඩක් කැපකිරීම කරලා සෙල්ලම් කරලා ඉවරලා මෙහෙම මෙඩල් එකක් අරගෙන ඉන්ටර්නැෂනල් එකකට සිලෙක්ට් වෙන්නේ. ඒක ලොකු සතුටක් ඔයාලට අනිවාර්යයෙන්. දැන්මල්ලි වගේ ලොකු අචීව්මන්ට්ස් ගොඩක් එක්කනවා ඉන්නේ. දැන් මේ වගේ වෙලාවල පේරන්ට්ස් ලගේ රියැක්ෂන් එක මොන වගේද? දෙමෝපියන්ගේ රියැක්ෂන් එක මොන වගේද? ඒගොල්ලෝ ගොඩක් ඉතින් තාමත් ඒගොල්ලෝ බයයි.
ඒගොල්ලෝ කියනවා ඉතින් නවත්තන්න මේක කියලා එහෙම කියලා කියන අවස්ථාවල් තියෙනවා. මම ඉතින් ඒගොල්ලෝට තේරුම් කරලා දෙනවා එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ මට පුළුවන් මම අනිවාර්යෙන් මේ දේ කරලා තමයි කොහොමද රට දිනවනවා කියලා කියනවා. ඒ නිසා එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පළවෙනිට මතකද ශ්‍රී ලංකන් ජර්සි එක ඇඳපු දවස? ඔව් මතක් කරමු මේ ගැන. ඒ 2018 මම ස්කූල් ගහන කාලේ යූත් ඒෂියන් චැම්පියන්ෂිප් ගිහිල්ලා තායිලන්ඩ් වල ඩේට් එක මට මතක නැහැ. පාසල් ක්‍රීඩකයෙක් විදිහට නැෂනල් ජර්සි එකත් ඇඳගෙන නැෂනල් ඇන්තම් එක තැනකින් ඇහෙනකොට මොන වගේ හැඟීමක් දැනුනේ? තමන්ගේ රට නියෝජනය කරන්න තමන් ඇවිල්ලා ඉන්නවා කියන හැඟීම මොන වගේද? නැෂනල් ඇන්තම් එකේදී ඇත්තටම ඇඟිලි වැටලා යනවා ඒ වගේ තැනකදී ඒක කියා ගන්න බෑ ඒක. ඒක කියා ගන්න බැරි තරම් හැඟීමක් ඒක. ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකක් සහ නැෂනල් කම්පිටිෂන් එකක් කියන්නේ දෙකක්. ඒ දෙකටම මේවා ෆේස් කරලා තියෙනවා. මේ දෙක අතර ඔයාලට මේ පේන ඩිෆරන්ස් එක වෙනස මොකක්ද මල්ලි? ඇත්තටම අපේ දැන් ලංකාවේ ෆයිටර්ස්ලාට වැඩිය ගොඩක් උඩින් ඉන්නේ ෆොරින් ෆයිටර්ස්ලා. ඒගොල්ලෝ එක ෆයිට් කරද්දී ඇත්තටම මොලේ පාවිච්චි කරන්න ඕන ගොඩක්. අපේ ඇඟේ හයියට ගහගන්න බෑ ඒගොල්ලෝ එක්ක. හොඳට මොලේ පාවිච්චි කරලා ටෙක්නික් යූස් කරලා තමයි ඒ වගේ සටනක් මැනේජ් කරන්න ඕනේ. ෆොරින් බොක්සර්ස්ලත් එක්ක ෆයිට් කරනකොට වාකුව අමාරුයි කියලා. ඒ වගේ වෙලාවට ලොකු ප්‍රෙෂර් එකක් ඇති. මොකද එක පැත්තකින් තමන්ගේ රටත් රිප්‍රසන්ට් කරනවා. කොහොමද මේ ප්‍රෙෂර් එක මැනේජ් කරන්නේ ඔයා? ඇත්තටම මට ස්කෝ කියලා මං ස්කෝ කරනවා කියලා මට ඔයාට දැනෙනවා. ඔව් දැනෙද්දි ඔයාට තේරෙනවා ඔයාට ප්‍රෙෂර් එක අඩු වෙනවා. අඩු වෙනවා. එහෙම තමයි කියන්නේ ඔයා විසින්ම ඔයාට දැනව ගන්නවා මේක කරන්න පුළුවන් කියලා. ඒකම ප්‍රෙෂර් එක මැනේජ් කරනවා. ඔව්. ඔයාට ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ හම්බෙච්ච ටෆ්ම ප්ලේයර් කවුද? ගන්න අමාරුම වෙච්ච ප්ලේයර් කවුද? මක්මුඩ් සබීර් ખાන් කසකස්තාන්. මොකද ටූර්නමන්ට් එක මතක ඇති? ඔව් ඒෂියන් චැම්පියන්ෂිප්. එයා තමයි වර්ල්ඩ් රෑන්කින් වල නම්බර් 1 ඉන්නේ. මම මේ ලංකාවේදී හිතන් ගියා එයා මට හම්බෙයි කියලා. ඒ විදිහටම ප්‍රස් ෆයිට් එක මෙයාව මට හම්බුණා. ඔයාට තියෙන ටෆ්ම ෆයිට් එක. ඉන්ටර්නැෂනල් රෙෆරියෙන් ඇතුලේ ඔයාට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඒගොල්ලන්ගේ රෙෆරීස්ලා කොහොමද කියන්නේ තරගයක් ජජ් කරන්නේ? ඒ එක්ස්පීරියන්ස් එක අපි කියමු අපි. ඔව් ඒගොල්ලෝ ඇත්තටම ගොඩක් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ බලලා තමයි ලොකු ඔබ්සර්වේෂන් එකක් තියෙනවා. ඔයාලට ඉන්ටර්නැෂනල් සහ ලෝකල් මේ ලෙවල්ස් දෙකේම ඉන්නවනේ මල්ලි. මට කියන්නේ ෆැසිලිටිස් වල තියෙන වෙනස මොන වගේද කියලා. ෆැසිලිටිස් ගැන කතා කරොත් ඇත්තටම අපි ගොඩක් යටින් ඉන්නේ. ෆොරින් බොක්සස් වලට ඇත්තටම ෆැසිලිටිස් ගොඩක් තියෙනවා. හැම දෙයකින්ම එක දෙයකින් නෙමෙයි නියුට්‍රිෂන් පැත්තෙන් එතකොට ස්පොන්සරින් පැත්තෙන් ස්පොන්සර් මෙඩිසින් එතකොට ගවර්න්මන්ට් සපෝට් පැත්තෙන් ගවර්න්මන්ට් සපෝට් හැම දෙයකින්ම ඒගොල්ලන්ට සපෝට් එක ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හැම තැනින්ම ෆැසිලිටිස් වලින් නම් අපිට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා කියන්නේ. ෆැසිලිටිස් වලින් ඉස්සරහින්. ෆොරින් ටීම්ස් ඔයාලට හම්බෙලා තියෙන දැකලා තියෙන ෆොරිනර්ස්ලාත් එක්ක කතා කරලා තියෙන ෆොරින් ෆයිටර්ස්ලාත් එක්ක. එතකොට ඔයාලට හිතනවද මම මේක මේ විදිහට ඉම්ප්‍රූව් කරගත්තා නම් හොඳයි කියලා ඒගොල්ලන්ව දැක්කම එහෙම හිතුණු වෙලාවල් තියෙනවා. ඔව් එහෙම වෙලාවල් තියෙනවා. මොනවද ඉම්ප්‍රූව් කරගන්න ඕනි කියලා ඔයාලට හිතලා තියෙන්නේ? ටෙක්නික් ස්පීඩ් එක. එතකොට ඒගොල්ලෝ කොහොමද බොක්සර් කෙනෙක් ස්ටඩි කරලා ඇටැක් කරන්නේ ඒ වගේ දේවල්. ශ්‍රී ලංකා කියන්නේ රටක් නමක් විතරක් නෙමෙයි ඔයා මිලියන 22ක් විතර රිප්‍රසන්ට් කරනවා ඉන්ටර්නැෂනල් ලෙවල් එක ඇතුලේ. ඔව්. තනි මිනිස්සෙක් විදිහට රටක් රිප්‍රසන්ට් කරනකොට ඒ දැනෙන රෙස්පොන්සිබිලිටි එක කොහොමද ඔයා මැනේජ් කරගන්නේ? තර මේක ලංකාවට මෙඩලක් ගේන්න ඕනි කියලා කොයි වෙලෙත් අර ඔළුවේ දුවනවා ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන්. ඒ ඇටිටියුඩ් එක තියෙනවා ඔයාට. ඔව් ඒක ඔයා කොහොම හරි ප්‍රෙෂර් එකයි මැනේජ් කරගන්නවා සහ ඔයාට රෙස්පොන්සිබිලිටි එක දිගටම ඔයාගේ හිත ඇතුලේ තියෙනවා. හරි ඊළඟට මේ සාමාන්‍ය වගේ ට්‍රේනින් ඩේ එකක් කොහොමද ගෙවෙන්නේ? ස්පෙන්ඩ් කරන්නේ ඔයා කොහොමද ඒ වගේ ඩේ එකක්? සාමාන්‍යයෙන් මම උදේට නැගිටින්නේ උදේ 5:00 විතර. උදේ 5:00 විතර නැගිටිනවා. ඔව්. ඊට පස්සේ මම රෙඩි වෙලා ඉවරලා මම ගෙදරින් පිටත් වෙනවා 5:45 විතර. ඊට පස්සේ 6ට කොහොම ට්‍රේනින් පටන් ගන්නවා. ඊට පස්සේ කොහොම හරි මෝර්නින් සෙෂන් එක තියෙනවා පැය දෙකක් සාමාන්‍ය 8 විතර වෙනකම්. ඊට පස්සේ ආයි ගෙදර ඇවිල්ලා මම නිදාගෙන කෑම කාලා නිදාගෙන ඉවෙන්ට් ටික කරලා ඔයගේ ඩේ එකක් කියන්නේ. කාඩියෝ සෙෂන් එකක්ද අමාරු එහෙම නැත්නම් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් සෙෂන් එකක්ද ඔයාට? මට අමාරු ස්ට්‍රෙන්ත් ට්‍රේනින් සෙෂන්. වේට් කට් එක ගැන චුට්ටක් කතා කරමු මල්ලි. ඔයාට ඒ සම්බන්ධව එක්ස්පීරියන්ස් තියෙනවනේ සෑහෙන්න. ඔවයි. වේට් කට් එක ගැන කතා කරද්දි දැන් සාමාන්‍යයෙන් ප්ලේ කරන මිනිස්සෙක් කරන්න පිට ඉන්න මිනිස්සු දන්නේ නැහැ වේට් කට් එකක් ගැන. ඒ කියන්නේ අපි බර අඩු කරන විදිය ගැන කෑම නොකා ඒ කියන්නේ අවශ්‍ය දේවල් ටික විතරක් එකට දාගෙන ඒක වෙනම කමිට්මන්ට් එකක් දීලා කරන ලොකු වැඩක්. ඔව්. ඒක ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ගොඩක් කැපකිරීම කරන්න ඕනේ වේට් කට් එකක් වෙනුවෙන්. ඩයට් එකක් සාමාන්‍යයෙන් මේන්ටේන් කරන්නේ කොහොමද ඔයා? ඒක කවුරු හරි ඔයා මැනේජ් කරනවද? කෝච් කෙනෙක් හරි එහෙම නැත්නම් ඔයාම හදාගෙන තියනවද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රෝග්‍රෑම් වලදී ඉඳලා තියෙන ඒ වගේ ප්‍රෝග්‍රෑම් වලට නියුට්‍රිෂන් පැත්තේ සාමාන්‍යයෙන් ඔයාට ඇඩ්වයිස් කරන අය හම්බෙලා තිනව ඉන්නවා. ඒ කියන්නේ අවශ්‍යම දේවල් විතරක් දාගන්න අවස්ථා තියෙනවා. ඔව් එහෙම තියෙනවා. ෆේවරිට් චීට් මීල් එක මොකක්ද? කේක්.
කේක් අනික තමයි ෆේවරිට් චීට් මීල් එක වගේ. රිකවරි එකකට සාමාන්‍යයෙන් මොන වගේද කරන්නේ ඔයා? රිකවරි එකක් වෙනුවෙන් මොනවද කරන්නේ? මං රිකවරි ඩ්‍රින්ක් එකක් තියෙනවා ගාව. ඊට අමතරව නිදාගන්න වැඩිපුර නිදාගන්නවා ටිකක්. ඒ වගේ දේවල් තමයි ඔයා රිකවරි එකක් වෙනුවෙන් කරන්නේ. ඉන්ජරිස් තියාගෙන පේන් එක තියාගෙන ට්‍රේන් කරපු වෙලාවල් තියෙනවද නැද්ද? සෑහෙන තියෙනවා. කොහොමද ඒ වගේ වෙලාවක ඔයා ට්‍රේනින් කරන්නේ? පොඩ්ඩක් කතා කරමු මල්ලි. ඒ වෙලාවට ඉතින් ගොඩක් අමාරුයි. ඒ වුණාට මේක අත්හරින්න බෑ. ට්‍රේනින් කරන්න ඕන. ට්‍රේනින් කරන්න තෝ කිසිම දෙයක් කරන්න බෑ කියලා මම දන්නවා හොඳටම. දැන් අමාරුවෙන් කොහොම හරි ට්‍රේනින් කරගෙන යනවා. නවත්තන්න හිතිලා තියෙන අවස්ථා තියෙනවා. ඒ වුණාට නවත්තලා නැහැ. කොහොම හරි අමාරුවෙන් කරගෙන ගිහලා තියෙනවා. ෆයිට් එකකට කලින් නර්වස් වෙනවද? කලබල වෙනවද සාමාන්‍යයෙන්? ෆයිට් එකකට කලින් ඔයා? සමහරක් ෆයිට් වලදී එහෙම වෙලා තියෙනවා. ඒ වුණාට හැම ෆයිට් එකකම එහෙම වෙලා නැහැ. ඇයි සමහරක් ෆයිට්ස් වලදී එහෙම වෙන්නේ? මොකක්ද හේතුව ඒක? ඒ කියන්නේ දැන් මම අර කිව්ව වර්ල්ඩ් චැම්පියන් කෙනෙක් මට හම්බුණා කියලා ෆයිට් එකකදී. ඒ වගේ ෆස්ට් ටයිම් ඒ වගේ දෙයක් වුණාම පොඩි නර්වස් ගතියක් තියෙනවා. පොඩ ඇටිටියුඩ් එකක් තියෙනවා. එයා ටෆ් ප්ලේයර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා ඒ නිසා වා නර්වස් වෙනවා. ඔව්. රින් එකට නැග්ගහම වට ඔය නර්වස් ගතිය නැති වෙනවද නැත්නම් වැඩි වෙනවද? නැති වෙනවා. නැති වෙලා යනවා. ඊට පස්සේ ඔයාගේ ඉන්න ෆයිටර් එළියට දානවා. එතනින් ඔයා නර්වස් නැති වෙනවා. සාමාන්‍යයෙන් මේ ඔය නර්වස් ගතිය නැති කරගන්න ඔයා කරන දෙයක් මොන හරි තියෙනවද? කියන්නේ මොන හරි ඇටිටියුඩ් එකක් වෙන්න පුළුවන්, මොන හරි හැබිට් එකක් වෙන්න පුළුවන්. ඔව් සාමාන්‍යයෙන් ෆයිට් එකකට කලින් මියුසික් පැත්තට පොඩ්ඩක් මියුසික් අහනවා. සින්දුවක් අහනවා. ඔව් ඒ වගේ දේවල් තියෙනවා. ඔපොසිට් ප්ලේයර් සාමාන්‍යයෙන් ඔයාලට හම්බෙනවනේ දැන් ඔයා දකින්නවනේ මෙයා තමයි එන්නේ කියලා. එයාව ස්ටඩි කරලාද ඔයා යන්නේ නැද්ද? ඒ වගේ ස්ටඩි කරපු ෆයිට් උත් තියෙනවා. හැම ෆයිට් එකක් මේ කියන්නේ මම දන්නේ නැහැ මට කාව වැටෙනවද කියලා. ඒ වගේ සමහරක් ෆයිට් තියෙන ස්ටඩි කරලා වින් කරපු හැම ෆයිට් එකම එහෙම නැහැ. එහෙම නැති ෆයිට්ස් උත් තියෙනවා. නොකවුට් එක ගැන හිතනවද නැත්නම් පොයින්ට්ස් ගේම් එක ගැනද ඔයා හිතන්නේ? සමහරක් වෙලාවට කියන්නේ මට තේරෙනවා මේක නොකවුට් කරන්න පුළුවන් නම් නොකවුට් කරන්න පුළුවන් කියලා. නැත්තම් මම ස්කෝ පොයින්ට් කරන එක තමයි පොයින්ට් වලට නැත්නම් ඔයා පොයින්ට්ස් ගේම් එක ගැන තමයි හිතන්නේ. බොක්සින් කියන්නේ 70%ක්ම මෙන්ටල් ස්ට්‍රෙන්ත් එකක් එක්ක යන ගේම් එකක් කියන කතාවට ඔයා එකඟද නැද්ද? එකඟයි. ඔයා සාමාන්‍යයෙන් මල්ලි මම දන්න විදිහට දිගටම දිනපු ෆයිටර් කෙනෙක්. ඔව්. ඩිෆීට් එකක් කොහොමද ඔයා ඇක්සෙප්ට් කරන්නේ? මම පෙරදුනා කියන ෆීලිං එක කොහොමද ඔයා ඇක්සෙප්ට් කරන්නේ? සාමාන්‍යයෙන් ඉතින් ජය පරාජය කියන්නේ තරංකරුවෙට පොදු දෙයක්. අපි අද දිනන්න පුළුවන් හිට පරදින්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්. ඒකේ පරාජය ඔලුවට දාගෙන අපි වැටුනොත් එහෙම අපිට කවදාවත් දිනන්න හම්බෙන්නේ නැහැ. අපි ඒක මොටිවේෂන් එකක් විදිහට අරගෙන ඉස්සරහට යන්න ඕනේ. බොක්සිං ඔයාට උගන්වපු biggest life lesson එක මොකක්ද මල්ලි? තරමයි අද මම මේ ඉන්න තැන ඉන්නේ බොක්සිං හින්දා. බොක්සිං මට ලොකු බැක්බෝන් එකක් ඇත්තටම මට බොක්සිං කියලා කියන්නේ. ඔව් මගේ කොන්ෆිඩන්ස් වැඩි වුණා. එතකොට මගේ ෆෝකස් එක වැඩි වුණා. අද මම මේ දකින රවින්දු ක්‍රියේට් වෙලා තියෙන්නේ බොක්සිං නිසා. ඔව් මම මේ අද මෙතන ඉන්නේ බොක්සිං නිසා තමයි. මගේ ලයිෆ් එක චේන්ජ් කරේ බොක්සිං. මල්ලි සාමාන්‍යයෙන් ෆ්‍රී ටයිම් එකට මොනවද කරන්න කැමති? මොනවද කරන්නේ? ෆ්‍රී ටයිම් එකයි මම කැමති මගේ යාළුවෙක් එළියට යන්න, ෆැමිලි එකේ කට්ටියත් එක්ක එළියට ගිහිල්ලා ඒගොල්ලෝ එක්ක කතා කර කර ඉන්න පොඩ්ඩක්. ඊට පස්සේ මම කැමති වොලිබෝල් ප්ලේ කරන්න, ක්‍රිකට් ප්ලේ කරන්න, මූවිස් බලන්න. ඒ වගේ දේවල් වලට මම කැමතියි ගොඩක්. මල්ලිගේ ෆේවරිට් ෆුඩ් එක මොකක්ද? මගේ ෆේවරිට් ෆුඩ් එකයි පිට්සා. ෆේවරිට් මූවි එක මොකක්ද ඔයාගේ? ෆේවරිට් මූවි එක ක්‍රීඩ්. ෆේවරිට් බොක්ස් ඔෆ් ඕල් ටයිම්? ෆ්ලොයිඩ් මේවෙදර්. ඔයාගේ බොක්සිං කරියර් එකේ ඉන්ස්පිරේෂන් එක කවුද? කැරක්ටර් එකක් විදියට. ඊට පස්සේ ඇයි ඔයා ඉන්ස්පයර් වෙන්නේ ඒ කැරක්ටර් එක නිසා? රීසන් එක. එයා තමයි ෆ්ලොයිඩ් මේවෙදර්. එයා ඇත්තටම අන්ඩිෆීටඩ් ප්ලේයර් කෙනෙක්. තාම එයා එක ටූර්නමන්ට් එකක්වත් ලොස් වෙලා නැහැ. අපරාජිතයි. ඔව් අපරාජිතයි. ඒ නිසාම එයා නිසා ඉන්ස්පයර් වෙනවා බොක්සර් කෙනෙක් විදියට. ඔව්. කොහොමද මල්ලි ෆැමිලි එකෙන් ලැබෙන සපෝට් එක බොක්සිං වලට ඔයාගේ? ෆැමිලි එකෙන් අයිය ඇත්තටම ගොඩක් ලොකු සපෝට් එකක් හම්බෙනවා. මගේ අම්මා තාත්තා මාව ගොඩක් පුෂ් කරනවා මේක ප්ලේ කරන්න ඕනේ මින්දා. එයාලත් කැමතියි මාව දිනවන්න මේකෙන් ලොකු තැනකට යවන්න මාව ආසයි ඒගොල්ලෝ. ඒ කියන්නේ අද මම මෙතන ඉන්නේ ඇත්තටම එයාලා දෙන්න හින්දා. මම ජොබ් එකක්වත් නොකර මම මේක ප්ලේ කරන්නේ ඒ දෙන්න සපෝට් එකකින් හින්දා. ඇත්තටම ලොකු සපෝට් එකක් හම්බුනා ඒගොල්ලොන්ගෙන්. ලංකාවේ බොක්සිං වලට මේ මොහොතේ තියෙන ලොකුම චැලෙන්ජ් එක මොකක්ද? බිග්ගස්ට් චැලෙන්ජ් එක මොකක්ද ලංකාවේ බොක්සිං වලට මේ වෙලාවේ තියෙන? ඇත්තටම ලංකාවේ ගත්තාම ලංකාවේ බොක්සර්ස්ලාට සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකක ටූර්නමන්ට් එකකට යන්න ස්පොන්සර්ෂිප් අඩුයි ඇත්තටම. ඒ කියන්නේ අපේ රටේ තෝරාගත්ත
ක්‍රීඩා කොට්ටාසයක් තියෙනවා ඒවට විතරයි මිනිස්සු අතරම ස්පොන්සිප් දෙන්නේ. ඒ වගේ මං කියන්නේ මේ අපි කම්බැට් ස්පෝර්ට් වලටත් අනිවාර්යයෙන්ම ස්පොන්සර්ෂිප් දෙන්න ඕනේ. මොකද ඉන්ටර්නැෂනල් ලෙවල් එකක ටූර්නමන්ට් එකකට යනවා කියන්නේ ඇත්තටම ක්‍රීඩකයන්ට ගොඩක් ලොකු වියදම් ටිකක් දරන්න වෙනවා. ඒකින්ද මං කියන්නේ පුළුවන් තරම් අපේ මේ කම්බැට් ස්පෝර්ට් ඒ කියන්නේ බොක්සිං වලට ස්පොන්සර්ෂිප් හම්බ වෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. යම් බොක්සර්ස්ලාට ලංකාව ඇතුලේ තියෙන ලොකුම ප්‍රොබ්ලම් එක මොකක්ද? ඇත්තටම ඒගොල්ලෝගේ දෙමාපියෝ මේකට දෙන සපෝට් එක ගොඩක් අඩුයි මම දකින විදියට. ඒ වගේම ස්කෝලවල වල ඉක්විප්මන්ට්ස් ගොඩක් අඩුයි අපේ ලංකාව වගේ රටක් ගත්තාම. ඊට පස්සේ වියදම් වලින් ඒ වගේ දේවල් වලින් තමයි ඊට පස්සේ ඊට අමතරව දෙමාපියෝ ගොඩක් තමන්ගේ ළමයට ආදරේ හින්දා තමන්ගේ ළමයට සීරීමක්වත් වෙනවට කැමති නැහැ. ඒ වුණාට එහෙම බය වෙන්න කිසිම දෙයක් මේ ක්‍රීඩාවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒවට ඔක්කොම ආරක්ෂිත උපකරණ පළඳවල තමයි ඒගොල්ලෝ අපිව ෆයිට් එකකට යොමු කරන්නේ ස්කූල් කාලේ. මම දකින විදිහට ඒක තමයි ලොකුම biggest problem එක. ස්පොන්සර්ස්ලා කොච්චර වැදගත්ද මල්ලි මේ ස්පෝර්ට් එකට? ඇත්තටම ගොත් අය ස්පොන්සර්ස්ලා ඇත්තටම මේ අපේ ස්පෝර්ට් එකට ගොඩාක් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් මට ඒ කියන්නේ නියුට්‍රිෂන් පැත්තෙන් එතකොට අපිට ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට් එකකට යන්න එයා ටිකට්ස් එතකොට වීසා වලට යන වියදම් ඊට පස්සේ අපි එහෙ ගිහිල්ලා ඇකමඩේෂන් වලට ඕනේ ඊට පස්සේ ෆුඩ් වලට ඒ වගේ ගොඩක් ලොකු වියදමක් අපිට දරන්න වෙනවා ඒ වගේ ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට් එකකට යද්දී. ඒකින්ද ස්පොන්සර්ස්ලා කියන්නේ මෙතන සෑහෙන වැදගත් වෙන්න ඕනේ. ස්පොන්සර්ෂිප් එකක් අනිවාර්යයෙන්ම මේ ක්‍රීඩාවට ඕනේ. මල්ලි විශ්වාස කරනවාද ඔලිම්පික් මෙඩල් එකක් ලංකාවට ගේන්න ඔයාට පුළුවන් වෙයි කියලා? අනිවාර්යයෙන්ම අයියෝ මට පුළුවන්. මම මේ දවස්වල කොමන්වෙල්ත් ගේම්ස් වලට ජාතික සංචිතය අපි පුහුණු වීම කරගෙන යනවා මේ දවස් ටිකේ. ඇත්තටම කොමන්වෙල්ත් ගේම්ස් වලට මම දැන් මගේ ටාගට් එක කොමන්වෙල්ත් ගේම්ස් වල කොහොම හරි ගෝල්ඩ් මෙඩල් එකක් ලංකාවට ගේන්න. කොහොමද ලංකාව දිනවන්න තමයි මට ඕනේ. ඒක නිසා මම මේ දවස්වල මගේ වේට් එක මේන්ටේන් කරගෙන යනවා. හොඳට ට්‍රේන් කරනවා. ඊට පස්සේ මට ආයේ තියෙන ඒෂියන් ගේම්ස් මම අනිවාර්යෙන් මේකෙත් ලංකාවට ජයග්‍රහණයක් අනිවාර්යෙන්ම අරන් එනවා. මම හිතනවා මට මේ දෙකෙන්ම එක්ස්පීරියන්ස් එකක් අරගෙන 2028 මම අනිවාර්යෙන්ම මට ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එකක් අරන් එන්න පුළුවන් වෙයි කියලා. මම අනිවාර්යෙන්ම මගේ මේන් ටාගට් එක ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එකක් ගෙන එක තමයි. ඒ වෙනුවෙන් මල්ලි ඔයාට තව මොනවද අවශ්‍ය? ඇත්තටම අයියේ අපිට ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එක යනවා කියන්නේ හරි අමාරු දෙයක්. ඒකට අපිට ලංකාවේ විතරක් ට්‍රේනින් කරලා මදි. අපි විදේශ රටවල් වලට ගිහිල්ලා ඉවරලා ඒගොල්ලොන්ගේ ටෙක්නික්ස් දැනගෙන ඒගොල්ලෝ එක්ක ට්‍රේනින් කරලා ට්‍රේනින් කැම්ප් වලට සහභාගී වෙලා ඒගොල්ලෝ එක්ක හැප්පුණාට පස්සේ අපිට ටිකක් දිනන්න ලේසි වෙනවා. ඒ වගේම නියුට්‍රිෂන් පැත්ත ගත්තාම අපිට හොඳ නියුට්‍රිෂන් එකක් ඕනේ මේ ජයග්‍රහණය කරන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම අපිට ගොඩක් මේ අවශ්‍ය කරන දේවල් ටික කරගන්න අපිට ස්පොන්සර්ෂිප් එකක් අනිවාර්යයෙන්ම ඕන වෙනවා අයියේ. එහෙම තමයි ස්පොන්සර්ස්ලාගේ දායකත්වය මේ ක්‍රීඩාවට ලැබෙන්න ඕනි. තව අවුරුදු 5කින් රවින්දු කොහෙද කොහොමද ඉන්න ඕනේ? ඔයාට අනුව. ඇත්තටම මම ඔලිම්පික් මෙඩලිස්ට් කෙනෙක් වෙලා ඉන්න ඕනේ තව අවුරුදු 5කින් අනිවාර්යයෙන්ම. මම ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඒක තමයි ඔයාගේ ඩ්‍රීම් එක. ඔයාගේ biggest dream එක, biggest achievement එක මොකක්ද? ඔයා හිතන විදියට. කොමන්වෙල්ත් ගේම්ද? එහෙම නැත්නම් ඔලිම්පික්ස්ද? නැත්නම් ඒෂියන් ගේම්ස්ද? biggest dream එකයි ඔලිම්පික් තමයි. ඔයා එහෙම කියන්නේ ඇයි? ඇත්තටම චූටි කාලේ ඉඳන් මට ලොකු ආසාවක් තිබ්බා. මම මුලින් ටාගට් කරන් ඉඳි 2024 ඔලිම්පික් යන්න. ඒකට මට කැපකිරීම කරන්න බැරුව මගේ අතින් වෙච්ච මිස්ටේක් වලට මට ඒක කරගන්න බැරි වුණා. හැබැයි මම 2028 අනිවාර්යයෙන්ම මේ දේ කරනවා. මම ඒ වෙනුවෙන් තමයි තාමත් මහන්සි වෙන්නේ, කැප කරන්නේ, හැමදේම කරන්නේ. 2028 අනිවාර්යයෙන්ම ඔලිම්පික් යනවා. ඒක තමයි ඩ්‍රීම් එක.
ප්‍රොෆෙෂනල් බොක්සිං ගැන මේ වෙද්දි හිතමින් ඉන්නවනේ ඔයා ඒ වෙනුවෙන් ඔයා මොනවද කරන්නේ? ප්‍රොෆෙෂනල් බොක්සිං වලට ආසයි. දැන් මේ අපේ ලංකාවේ පටන් අරන් තියෙනවා ප්‍රොෆෙෂනල් බොක්සිං. ඒ වුණාට ඇමචර් බොක්සිනුයි ප්‍රොෆෙෂනල් බොක්සිනුයි කියන්නේ දෙකක් අයියේ. ඇමචර් ගහන ගමන් ප්‍රොෆෙෂනල් බොක්සිං අපිට ප්ලේ කරන්න බෑ. මේකෙන් දෙයක් කරගත්තට පස්සේ ඊට පස්සේ බලමු. ඔයතෙන් ඇටෙන්ෂන් එක දෙනවා. ශ්‍රී ලංකා බොක්සිං වෙනුවෙන් මොනවද ඉදිරියට ඔයා කරන්න හිතන් ඉන්නේ පුද්ගලයෙක් විදියට චරිතයක් විදියට? මට පුළුවන් උපරිම දේ මම කරනවා ශ්‍රී ලංකා බොක්සිං වෙනුවෙන්. ෆයිටර් කෙනෙක් විදියටද කෝච් කෙනෙක් විදියටද? ෆයිටර් කෙනෙක් විදියට වෙන්නත් පුළුවන්, කෝච් කෙනෙක් විදියට වෙන්නත් පුළුවන්. බොක්සිං නිසා ජීවිතයේ අහිමි වෙච්ච දේවල් තියෙනවා නම් මේ වෙලාවේ කතා කරන්න පුළුවන් ඒ ගැන. නෑ අයියේ මට කිසිම දෙයක් අහිමි වෙලා නෑ බොක්සිං ඉඳලා. ලැබිච්ච දේවල් විතරයි තියෙන්නේ. ඔව් බොක්සිං ඉඳලා මට ලැබිච්ච දේවල් විතරයි තියෙන්නේ. කවදා හරි ඔයා රින් එකකින් බහැලා යනවනේ. ආ බොක්සිං වලින් රිටයර් වෙන දවසේ මිනිස්සු ඔයා ගැන මොනවද කියන්න ඕනි? ඔයා සම්බන්ධව මොන වගේ කතාවක්ද සමාජයේ තියෙන්න ඕනි? ඔයා බොක්සිං රින් එකට සමු දෙන දවසේ, ඔයා එතනින් යන දවසේ අනිවාර්යෙන් මතකයක් ඉතුරු කරලා යන්න ඕනේ මිනිස්සුන්ට. මම හොඳ ප්ලේයර් කෙනෙක් කියන එක මිනිස්සුන්ට මතක් වෙන්න ඕනේ. මම රිටයර් වෙන දවසට මම ඔලිම්පික් මෙඩලිස්ට් කෙනෙක් ලංකාව නියෝජනය කරපු. ඒ වගේම සාමාන්‍යයෙන් අපේ ලංකාවට තාම ඔලිම්පික් ගෝල්ඩ් මෙඩලයක් නැහැ. ඔව් බොක්සිං වලින් විතරක් නෙමෙයි කිසිම ක්‍රීඩාවකින් ඔලිම්පික් ගෝල්ඩ් මෙඩලයක් නැහැ. ඒක නිසා කාටවත් අමතක නොවෙන්න අනිවාර්යෙන්ම ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් එකකට යන එක තමයි ටාගට් එක. එතකොට මිනිස්සුන්ට කවදාවත් මම අමතක වෙන්නේ නැහැ. ඔයාට මේ ලොකු achievements ගොඩක් එක්ක ගිය ගමනක් නේ. එතකොට ඔය ගමනේ ඔය බොක්සිං ජර්නි එක ඇතුලේ ඔයාට උදව් කරපු අය ගොඩක් ඇති. අනිවාර්යයෙන්. අපි මතක් කරමු ඒගොල්ලන්ව මල්ලි. වගේ ස්තුති කරන්න ඕන පිරිසට ස්තුති කරන්න මේක තමයි වෙලා මතක් කරමු අපි. ස්පෙෂලි මතක් කරන්න ඕනේ මගේ දැන් ඉන්න කෝච් සජීව දසනායක නික්සන් සජීව දසනායක සර්. ඒ සර් ඉඳ තමයි මම ආයේ බොක්සිං ජීවිතේ මම අරගෙන කිව්වා වගේ බොක්සිං නවත්තලා පටන් අරගෙන ඉවරලා ආයේ බොක්සිං මේ වෙද්දි දින්නේ මම මේ වෙද්දි දිනලා ඉන්නේ මම අද මෙතන ඉන්නේ මගේ කෝච් ඉඳලා. ඊට පස්සේ ආයෙත් ආදරයෙන් මතක් කරන්න ඕනේ මගේ ස්පොන්සර්ෂිප් එක. ඒ කියන්නේ මිස්ටර් තරංග පෙරරස. ඒ සර් හින්දා තමයි මට මගේ නියුට්‍රිෂන් පැත්ත, මට මගේ වියදම්, එතකොට යා ටිකට්ස්, වීසා, ඒ හැම දෙයකටම මට සහයෝගය දෙන්නේ තාත්තා කෙනෙක් වගේ තරංග පෙරරස. මට හැම වෙලේම කතා කරලා අහනවා මගේ පුතේ මොකද්ද ඔයාලට වෙන්න ඕනේ, මොනවද ඔයාලට උමනා දේවල්, මට උමනා කරන ඉක්විප්මන්ට්ස්, ඒ හැම දෙයක්ම මට ලබා දෙන්නේ තරංග පෙරරස. සර් වාට ගොඩාක් ස්තුතියි මට මේ කරපු උදව් වලට. මම කවදා හරි මේ උදව් වලට අනිවාර්යෙන්ම දෙයක් ඔලිම්පික් ගිහිල්ලා ලංකාවට ගෝල්ඩ් මෙඩලයක් අනිවාර්යෙන්ම ගේනවා. අද මේ පොඩ්කාස්ට් එක බලන් ඉන්න පොඩි ළමයෙක් බොක්සිං පටන් ගන්න බය නම් ඔයා ඒ ළමයාට කියන පළවෙනි වචනේ මොකක්ද? ඇත්තටමයි මේ ක්‍රීඩාවට බය වෙන්න දෙයක් නෑ. ඇත්තටම කියනවා නම් මොකද අපි චූටි කාලේ බොක්සිං ගහලා තියෙනවා. මේවට ආරක්ෂිත පළඳනාවල්, ඒ වගේ ආරක්ෂිත උපකරණ භාවිතා කරලා තමයි මේ ක්‍රීඩාව කරන්නේ. ඒකින්ද කිසිම දෙයකට බය වෙන්න දෙයක් නෑ. මම 100% ගැරන්ටි කරලා කියන්නේ. කිසිම ළමෙක් බය වෙන්නේ නැතුව මේ ක්‍රීඩාවට යොමු වෙලා ක්‍රීඩාව කරනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. රවින්දු කියන්නේ චැම්පියන් කෙනෙක්. චැම්පියන් කෙනෙක් වෙන්න හීන දකින කෙනෙකුට රවින්දු දෙන මෙසේජ් එක පණිවිඩය මොකක්ද? ඇත්තටම මේ චැම්පියන් කෙනෙක් වෙනවා කියන්නේ දිනන එක විතරක් නෙමෙයි. ෆේලර්ස් වෙන්නත් පුළුවන් කැරියර් එකේ. සෝ ඒ හැමදේම දරාගෙන තමන්ගේ ගෝල් එක ඇචීව් කරන එක තමයි චැම්පියන් කෙනෙක් කියන්නේ. thefighter.lk the fighters voice මේ වැඩසටහන පිළිබඳව මොකක්ද ඔයාට අවංකවම කියන්න තියෙන්නේ? fighter.lk channel එක combat sport වලට දෙන support එකට බොහොම ස්තුතියි.
ස්තුතියි මල්ලි අද ආවට අපිත් එක්ක අපේ පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වුණාට thank you very much. The fighter.lk the fighters voice එක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා ඉදිරියේදීත් ඔයාට. අපි බලාගෙන ඉන්න ඕගොල්ලන්ටත් කියන්න තියෙන්නේ the fighters voice කියන්නේ fightersලා නොකියපු කතාව අහන ප්‍රෝග්‍රෑම් එක. ඉස්සරහටත් අපිව අහගෙන හිටියොත් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් රින් එකෙන් එළියේ තියෙන ඇත්ත කතාව මොකක්ද කියලා. ඉතින් the fighters voice දිගටම අහන්න. දිගටම අපේ පොඩ්කාස්ට් එකත් එක්ක ඉන්න. ඕගොල්ලන්ට ජය. Oh, that's great.